ආයිබෝවන් ඉතින් අදත් අරගෙන ආවේ පොඩි අප්ග්‍රේඩ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ZK 502 MT කියන ක්ලාස් D ඇම්ප්ලිෆයර් එක. ඉතින් මෙන්න මේ විදිහට මේකට උඩට ඇරට ප්ලේට් දෙකක් එනවා. ඉතින් ඔයා දකින්න ඇති මම මේක ගැන අන්බොක්සිං රිවිව් එකක් කරා. ඒ වීඩියෝ එකේ මේක ගැන සියලුම විස්තර තියෙනවා. ඉතින් මේකේ අපට USB පාවිච්චි කරන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක මෙහෙම සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතන ඔඩියෝ ඉන්පුට් එක තියෙනවා මෙතන. මෙන්න මේ ජැකෙන් ඔඩියෝ ඉන්පුට් එක ලබා දෙන්න පුළුවන්. ඒ වගේම Bluetooth තියෙනවා. ඉතින් මේකට USB අපට සම්බන්ධ කරන්න බෑ. ඉතින් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ මේකට USB කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඒකට මෙන්න මේ වගේ USB අපට සම්බන්ධ කරන්න පුළුවන් විදියට සොකට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේක මේ පැත්තට අපිට USB pen එක මේ විදියට සම්බන්ධ කරන්න පුළුවන්. මේ වයර් හතර තමයි අපිට බෝඩ් එකට පාස් ගන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මේක පාස් ගන්නේ කියලා. හරි බෝඩ් එක ඔයාලට බැලුවොත් ඇම්ප්ලිෆයර් බෝඩ් එක මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් USB කියලා සඳහන් කරලා තියෙනවා. මම ටිකක් ලං කරලා පෙන්නුවොත් ඔන්න බලා ගන්න පුළුවන් මෙන්න මෙතන USB කියලා පොඩියට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන ධන ඍණ මේ දෙපැත්තත් මැද පින් දෙක මේ විදිහටත් මෙතන මාක් කරලා තියෙනවා. ඉතින් එතෙන්ට තමයි මේ USB සොකට් එකේ වයර් හතර පිළිවෙලට පාස් ගන්න ඕන මෙතෙන්ට. ඉතින් ඒ වගේම අපිට මෙතනින් පාස් ගන්නත් පුළුවන්. ඒ වගේම බෝඩ් එකේ යටපැත්තෙන් මෙතනින් පාස් ගන්නත් පුළුවන්. ඉතින් බලමු කොහොමද මේක වැඩ කරනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම මේකට අවශ්‍ය විදිහට වයර් එක කොටට කපා ගන්නත් පුළුවන්. මේකට මම හිතන් ඉන්නේ මෙන්න මේ විදිහට මේකට සෙට් කරන්න. ඉතින් ඔයාලගේ නිර්මාණශීලී හැකියාව මත ඔයාලට පුළුවන් මේක ඔයාලට හිතෙන විදිහට වෙනස් ආකාරයකට සවි කරගන්න. ඉතින් මට හිතෙනවා මේක මෙන්න මේ විදිහට පැත්තට සවි කරොත් මේක හොඳයි කියලා. ඒ නිසා මම පැත්තෙන් තමයි මේක සවි කරන්න යන්නේ. ඉතින් වයර් එක ඔයාලට අවශ්‍ය විදිහට කොටට කපලා මෙතෙන්ට පාස් ගන්න පුළුවන්. හරි මම මුලින්ම මේකට පාස් ගන්නවා මෙන්න මේ විදිහට. බෝඩ් එකේ පින් හතරෙන් මෙන්න මේ කොනේ පින් එක තමයි ඍණ පින් එක වෙන්නේ. ඉතින් ඒකට අපි කළු වයර් එක මේ විදිහට පාස් ගන්නවා ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ මේ සොකට් එකේ තියෙන වයර් ටික පිළිවෙලට පාස් ගන්න තියෙන්නේ. නිල් එක, සුදු එක, ඊට පස්සේ රතු එක. ඒ විදිහට පිළිවෙලට මම මේකට වයර් හතර මේ විදිහට පාස් ගන්නවා. මෙන්න මේ විදිහට වයර් හතර මම මේකට පාස් ගත්තා. ඊළඟට අපිට පුළුවන් මේකට මෙන්න මේ විදිහට මේක සොකට් එක එළියට හිටින විදිහට අපිට මේක සෙට් කරගන්න. මම මේක ෆිට කරගන්නවා. ඉතින් ඔයාලට මේක ෆිට කරගන්න හැටි මම ඊට කලින් පෙන්නලා ඇති කොහොමද කියලා. මේ පින් ටික දාලා මේක ෆිට කරගන්න. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මම මේක සවි කරගත්තේ. ඉතින් මෙතන උඩ පියනට මේ විදිහට ගම් දාලා මේක USB සොකට් එක සවි කරගත්තා. දැන් තියෙන්නේ මේක මේ විදිහට උඩ පියන සෙට් කරගන්න. අපි සෙට් කරලා බලමු මේක කොහොමද වැඩ කරනවද කියලා. මම මේ විදිහට මේකට ඇන ටික දාගන්නවා. හරි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මේක වැඩ ඉවර කරාට පස්සේ මෙතනින් අපිට USB සම්බන්ධ කරගන්න පුළුවන්. මේ ආකාරයට USB pen එක අපිට පුළුවන් මෙතෙන්ට මේ විදිහට සම්බන්ධ කරගන්න. හරි මම මේකට ස්පීකර් සම්බන්ධ කරගන්නවා. අපි චෙක් කරලා බලමු පෙන් එක වැඩ කරනවද කියලා. හරි ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ ස්පීකර් සම්බන්ධ කරගත්තා. මෙන්න මේ විදිහට ස්පීකර් දෙක මෙතන සම්බන්ධ කරගත්තා. ඒ වගේම DC input එක, audio input එක, Bluetooth සහ USB දැන් මෙතන අපට පාවිච්චි කරන්න පුළුවන්. මම power on කරගන්නවා. එතකොට power on කරනකොට මේකේ මුලින්ම Bluetooth තමයි on වෙන්නේ. දැන් මම ෆෝන් එකෙන් Bluetooth play කරලා තියෙනවා. අපි පෙන් එක සම්බන්ධ කරමු බලන්න. හරි ඔන්න බලා ගන්න පුළුවන් දැන් පෙන් එක වැඩ කරනවා. පෙන් එක ගැලවුවම නැවතත් Bluetooth වලට මාරු වෙනවා.
හරි ඔන්න ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති ZK 502 MT කියන මේ ඇම්ප්ලිෆයර් එකේ USB අපිට මේකේ පාවිච්චි කරන්න බෑ. ඉතින් ඔරිජිනල් ගන්නකොට USB එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද ඔයාට පෙන්වුවේ මේකට කොහොමද USB pen එක සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මේ වගේ ඇම්ප් එකක් පාවිච්චි කරනවා නම් කොහොමද මේකට USB සවි කරගන්නේ කියලා අද වීඩියෝ එකෙන් ඔයාට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයාගේ ළඟ ඇම්ප් එකක් තියෙනවා නම් මේ වර්ගයේ ඇම්ප් එකක් ඔයාට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්නම තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ZK 502 MT කියන ඇම්ප්ලිෆයර් එකට USB pen එකක් සම්බන්ධ කරන ආකාරය තමයි අද ඔයාට පෙන්වන්නේ. ඉතින් ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාට දැනෙන හැමදේම ඔයාට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අලුත් වීඩියෝයක් අරන් ඉක්මනටම එන්නම්.